ජයසේකර පතිරණගේ දෝන චන්දනී රුවන්මාලි ජයවික්‍රම. දිග නමක් තියෙනවා. ඔව් හරි දිගයි. හැබැයි මම මගේ රස්සාව විදිහට මොනවා වුණත් ටීචින් කියන එක කරනවා කියන එකේ මම හිටියා. ඉස්සරෙන්ද පොඩි කටකාරකමක් තිබ්බද? තිබ්බති. අර කට වහගෙන ඉන්න බෑ එක විදිහකට එක තැනක. එතකොට මේ ළමයින්ට ගාලා ළමයි හදන්න බෑ. මම නම් අලි උස මටත් වඩා උස මහ යෝධ පුතුන්ව හීලෑ කරන්නේ ආදරේ. මම නම් ජෙනි සෙඩ් එක දකින්නේ මාර ක්‍රියේටිව් ජෙනරේෂන් එක. ඇත්තටම ගායනා කරන්න සෙට් මම කවදාවත් කියලා නැහැ. මං බින්දුවටම කඩා වැටිච්ච තැන් තිබ්බා. ඒ මං හැමදාම මේ ෆීල්ඩ් එකේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂණ කියලා. අලු හැමදාම ළමයින්ට කියන්නේ ලස්සනයි නම් බලන්න බලලා ගෙදර යන්න. හිතට අරයි යන්න එපා ඉච්චරයි. ලොකු මතක මගේ මේ ස්ටුඩන්ට්ස් වලත් ඒක මතකයි. මේ මගේ හෝම් කම් එක දවසේ උදේ මං ඇවිල්ලා ක්ලාස් එකට මගේ හයියට තාත්තයි අපේ මහත්තයා ඉන්නවා නා. ඉතින් එතනින් එහාට මට ඕන එකක්. ගුරුවරු කියන්නේ අපේ ජීවිතේ බොහොම සුන්දර පිරිසක්නේ. අපි හැමෝම ආදරය කරන පිරිසක්. සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගොඩාක් අපි වයසට කියත් අපි උගන්නපු ගුරුවරු ගැන බොහොම ආදරෙන් කතා කරනවා. ඒ මතක අපේ ජීවිතේ හැමදාමත් බොහොම ලෙන්ගතු තැනක බොහොම සුන්දර තැනක සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි පහුගිය කාලේ දැන් ගොඩාක් වැඩසටහන් අපි කරා විවිධ ගුරුවරු එක්ක. ගුරු සිතක මතක මේ වැඩසටහන් මාලාවත් එක්ක අපි කතා කරා විවිධ ගුරුවරුන් එක්ක අපිට රටේ විවිධ ප්‍රදේශවල බොහෝ ආදරය කරන ගුරුවරුන් එක්ක අපි කතා කරා. ඉතින් අපි අද දවසේ ඔන්න වෙනස් තැනක වෙනස් විදිහකට පොඩ්කාස්ට් සෙට් එකක් විදිහට අපි ඔන්න අද දවසේ පටන් ගන්නවා මේ අලුත් ආරම්භයක් විදිහට ගුරු සිතක මතක වැඩසටහන. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා බොහොම ආදරණීය චරිතයක්. අපි මේ එතුමිය ගැන කතා කරද්දී මට හිතුණා මේ වෙනස් තැනකින් එතුමියව හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඒ තමයි අය මගේ මුහුණු පොතේ එහෙම නැත්තම් Facebook account එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඉන්න නිසා පහුගිය දවසක දකිනවා මේ එතුමිය ගැන ලියපු Facebook සටහනක්. මේ සටහන එකතු කරන්නේ Tamanගේ Facebook ගෙනුමට අපේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න බොහොම දැවැන්ත චරිතයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඒ තමයි අපි කැලුම්පාලිත මහිරත්න මහත්මයා. එතුමා කියනවා හිතට තිතට චෝක් ද්‍රව්‍ය ගන්නන නෝන කෙනෙක් ඉන්නවා රුවන්මලි ජයවික්‍රම කියලා. පුංචි වීඩියෝස් කිහිපයක් වගේ දැක්කා. ටිකක් වෙලා යනකොට පොඩ්ඩක් විතර මල පයින්නවා. ඒව බලන් ඉන්නකොට. හැබැයි එයා මාරයි. ඒ කතා විලාසය තත්පර 25-30ක් යනකොට අපිව මාර විදිහට මේ වීඩියෝ ක්ලිප් එකට ආකර්ෂණය කරගන්නවා. ඒ ප්‍රසන්ටේෂන් එක හරි හැඩයි. සහ අවසානයේ අපිට හිතට මතක හිටින දෙයක් එකතු කරනවා. මේක මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද තැන්වීම කියලත් ඔහුගේ සටහනේ අවසානට එකතු කරනවා. ඉතින් මේ සටහන යොදපු අපි දන්න ලංකාවේ ගොඩාක් දරුවෝ ආදරය කරන ප්‍රවීණ භූගෝල විද්‍යා ආචාර්යනේ අපේ රුවන්මලි ජයවික්‍රම ආදරණීය ගුරුතුමිය අද දවසෙත් එකතු වෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. මම හිතන්නේ දැන් අපි මුතුගල සර්ගෙන් අපි හැමෝම බයෝ ඉගෙන ගන්නවනේ. ඒ වගේ භූගෝල විද්‍යාවට වගේම තවත් ඊට එහා දෙයක් ජීවිතේට ඉගෙන ගන්න ගුරුතුමියක් බවට ඔබතුමිය පත් වෙලා. මොකද හිතන්නේ ඒ ගැන? ඒ ගැන ඉතින් හරි සතුටුයි ලක්ෂණ ඒක. ඒක ඒ කියන්නේ අර හරි හදවතින් කරන වැඩක් නිසා මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඒක ඒගොල්ලොන්ගේත් හදවතින්ම අල්ලගෙන තියෙනවා. මේ හැබැයි මේ මුදල් ගෙවා ප්‍රචාරය කරපෙකන්න නෙමෙයි අරක. එතුමාගේ ආදරණීය කමෙන්ට් එකක්. අනිවාර්යෙන් එතුමා මම දැක්කා මේ වීඩියෝ ෂෙයා කරලා තියෙනවා Tamanගේ platform එකේ. ඉතින් Facebook account එකත් එක්ක ඉතින් ඒ වගේ මේ හොඳ චරිතයක්. එතකොට දැන් අපි කතා කරමු දැන්. ඔබතුමියගේ ආරම්භය සහ මේ ගම එතකොට කොහෙද පදිංචිය ටික අපි කතා කරමු. සම්පූර්ණ නම මුලින්ම කියමුකෝ. ජයසේකර පතිරණගේ දෝන චන්දනී රුවන්මාලි ජයවික්‍රම. දිග නමක් තියෙනවා. ඔව් හරි දිගයි. එතකොට ගම් පළාත මම කඩවත උපංගමම කඩවත සූරිගම තමයි ගම. එතකොට ඒදව කළා කැම්පස් යන්නේ අවුරුද්දද? නෑ අවුරුද්ද එපා. එතන වයස දැනගන්න. කැම්පස් එක කොහෙද? මං කොළඹ විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ කැම්පස් එක අතරතුරේම ටියුෂන් ෆීල්ඩ් එකට එනවද නැත්නම්? ඔව් මම කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට මේ ඒක මේ මම
මේ ටියුෂන් කරන්න කියලා මගේ ඔළුවේ කොහෙවත් තැනක තිබ්බවත් අදහසක් නෙමෙයි. මට උසස් පෙළ මට ගෘහාර්ථික විද්‍යාව ටියුෂන් කරා මගේ මැඩම් කෙනෙක්. එතකොට එතුමියගේ මේ බලවත් ඉල්ලීම පරිදි මම දුවෙක්ට මියසියස් එකේ දුවෙක්ට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න පටන් ගත්තා. මේ අර ටියුෂන් ගැන පොඩිවත් අදහසක් තිබෙන්නේ නැති මොහොතක පොඩි උදව්වක් විදිහට ඒක කරලා දෙන්න පුළුවන් ද හපු වෙලාවක තමයි මම මේ පොඩක් අර උගන්වන්න පටන් ගත්තේ. එතකොට මට සටහනක්වත් මේ වෙනම උගන්වන්න හදලා තිබෙන්නේ නැහැ. එහෙම තිබ්බේ නැහැ. මගේ සටහන් ටික තිබ්බා. මම ඉතින් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ගම හිටියේ සෙකන්ඩ් ඉයර් එකේ. එතකොට ඒකත් එක්ක තමයි ඉතින් මේ පස්සේ මගේ උගන්වපු ගුරුතුමාටත් කියලා කතා කරලා එහෙම එකක් ආවා. මොකද කරන්නේ කියලා ඇහුවාම පුතේ කරන්න කිව්වා. ඒ පාර ඉතින් කරා. දැන් මේ සමහරු කියනවා සාමාන්‍යයෙන් තරුණියකට එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ෆීමේල් චරිතයක් ටියුෂන් ෆීල්ඩ් එකට හරියන්නේ නැහැ කියලා. ගුරුවරියකට එහෙම අමාරුයි වැඩේ කරන්න. ඇත්තට අමාරුද වැඩේ? අමාරුයි. ඒක ලේසි නෑ. ඒක අමාරුයි. මම හිතන්නේ ඒක මේ ස්ත්‍රී පුරුෂ ભેදයකටත් වඩා අපේ ෆීල්ඩ් එක ඇතුලේ අර එළියෙන් මිනිස්සු දකින්නේ අපි වාහනයකින් එනවා බහිනවා උගන්නනවා යනවා අපේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්ස් එක හිතනවා එහෙම නිකන් හරි ෆැන්ටසි එකක ඉන්නවා කියලා. හැබැයි ඒක ඇතුලේ අපිට අර කරන්න තියෙන වැඩ කොටස ඒක ඇතුලේ තියෙන කැපැසිටි එක හරි වැඩි. මොකද එතන වැඩ ගොඩක්. එතන උගන්නනවා කියලා පෙවුනට එතන උගන්නන එක පිටිපස්සෙන් ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. සහ ඉස්සරහා මම පර්ෆෝම් කරනවා කියලා පෙවුනට පිටිපස්සේ ලොකු ස්ටාෆ් එකක් මෙතන ඉන්නවා. එතකොට ඒකත් මේන්ටේන් කරගෙන ඒකත් හැන්ඩල් කරගෙන යන ගමනක් නිසා ඒක අර සාමාන්‍යයෙන් අපි ගොඩාක් දැකලා තියෙන්නේ ඒක ටිකක් සාර්ථක විදිහට හැන්ඩල් කරලා තියෙන පිරිමි අය. මොකද ඒගොල්ලන්ට අර ගෙදරින් හම්බෙන සපෝට් එක වැඩිනේ. අර නෝනා ඉන්නවා ඒ ගෙදර පැත්ත බැලන්ස් කරලා දෙනවනේ. ඒත් අර ගෑනු කෙනෙක් ගත්තාම විශේෂ විවාහක වුණාටත් පස්සේ අර ගෙදර පැත්තත් බැලන්ස් කරන ගමන් ටියුෂන් උත් බැලන්ස් කරන ගමන් ස්ටාෆ් එක්කුත් මේන්ටේන් කරගෙන යන ගමන් ඒ වැඩේ කරන්න හරි අමාරුයි. ඒතර බහුතරයක් දෙනෙක් මේ ශේෂ්ත්‍රයට එන්න ඇති වෙන හේතුවත් ඇවිල්ලා විශේෂයෙන් විවාහයෙන් පස්සේ අයින් වෙන හේතුවත් ඔය අසාමාන්‍ය කාර්ය බහුලත්වය. අනිවාර්යයෙන්. ඒකට දැන් පටන් ගත්තේ මුලින්ම ටියුෂන් එක දැන් සාමාන්‍ය අර පොඩියට පටන් ගත්ත වැඩේ. හරිම පුංචියට පටන් ගත්තේ තනි දරුවන්ට පන්ති කරා පුංචි කණ්ඩායම් වලට පන්ති කරා ගෙදර ක්ලාසස් කරා කොවිඩ් කාලෙත් එහෙමයි පොඩි ගෲප් ක්ලාසස් කරේ ඒවත් කිසිම වෙලාවක දන්නේ නැති කිසිම ගෙදරකට ගියේ නැහැ අම්මා දන්න ගෙදරට ගියාම පරිස්සම් තැනකට විතරයි අම්මා මාව යැව්වේ එහෙම මේ හරීම මේ මම ටියුෂන් මේ මගේ ජීවන වෘත්තිය විදිහට මෙතනම ඉන්නවා කියන තැන මම හිටියේ මම හැබැයි මම මගේ රස්සාව විදිහට මොනවා වුණත් ටීචින් කියන එක කරනවා කියන එකේ මම හිටියා. ඒක මම මේ ෆස්ට් ක්ලාස් එකක් ගත්ත නිසා මම ඇකඩමික් පැත්තෙන් යන්නත් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. එහෙම නැත්නම් මම ස්කූල් ටීච් කරන්නත් අකමැත්තක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒකෝට මම ඒකත් කරා. ඉතින් අර ඔය ඔක්කොටම මේ ටීචින් කියන එකේ මම හිටියා. නමුත් මම ටියුෂන් කියන තැන මෙතනටමයි යන්නේ කියලා හිතපු එක්කෙනෙක් නෙමෙයි. ඒක අහම්බෙන් එකතු වෙච්ච දෙයක්. ඔව්. කොහොමද දැන් මේ වෙද්දී කඩවත ගම්පහ ප්‍රදේශගතොත් ටියුෂන් කරනවා දැන් ගම්පහ කරනවා නුගේගොඩ ඊට පස්සේ කිරිබත්ගොඩ දැන් අලුතෙන් කුරුණෑගල ගියා අතුගල්පුරට අතුගල්පුරටත් ගියා. එතකොට මහන්සිද වැඩේ? මහන්සි නැහැ කිව්වොත් ලක්ෂාන් බොරු. ඒක හැම රස්සාවක් ඇතුළෙම මහන්සිය තියෙනනේ එක්ක කායිකව එක්ක මානසිකව. මේ මං කරන රස්සාව ඇතුළේ කායික මානසික දෙපැත්තෙන්ම මහන්සිය තියෙනවා. හැබැයි මම මේ කරන්නේ මගේ හොබි එකනේ. අර මිනිස්සුන්ට තියෙනවා. ඔව්. ඒක මම කරන්න ලෝකේ කැමතිම දේ උගන්නන එකනේ. මට ඒක තැන ලැප් එකක් ගාව ඉඳන් ෆොටෝ ටිකක් එඩිට් කරන්න එහෙම කිව්වම මම මැරලා වැටේ. වීඩියෝ එකක් එඩිට් කරන්න කිව්වොත් ඊට අපම මැරලා වැටේ. එහෙම බෑ මට කරන්න. අර කට වහගෙන ඉන්න බෑ ඒක විදිහට එක තැනක. එතකොට මේ මං ආස දේ කරන්නේ. ඒ නිසා අර වෙහෙස මට දැනෙන්නේ නැහැ. වෙහෙසක් දැනෙනවා කියන එක හිතන්නේ. අමාරු දවස් අසනීප දවස් ඒ හැම දවසක්ම තියෙනවා. හැබැයි ඒක දරා ගන්න පුළුවන් කැමති නිසා. ඉස්සෙල්ලා ඉඳන් පොඩි කටකාරකමක් තිබ්බද? තිබ්බද? ඉස්කෝලේ කාලේ කතික තරංග ඔය වගේ මං හිතන්නේ. මෙහෙමයි ලක්ෂණ. කතික තරංග වලට මට වඩා කතිකත්වයේ තිබ්බ ළමයි හිටියා. මම කොහොමත් ඇත්තටම මේ හරියට මේ කතා කරන කෙනෙක්. මේ ඒ කතා කරන දේවල් ඒ කියන්නේ මේ
කතික තරංග කියද්දි ඇත්තට මං විශ්වාස කරන කිසිම කතික තරංගකින් දිනලා නැහැ. අඩුතරමේ එහෙම මුකුත්ම එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඒක හදාගත්තයක් තියෙනවනේ වෙනම. කතික තරංග වලින් දිනන්නේ අර ඒ ප්‍රේම කියන සෙට් එක විතරයි. ඔව් මං ඒ ෆ්‍රේම් එකට අයිති උනේ නේ අඩුතරමේ දහම් පාසලකදීවත්. හරි. එතකොට එතනින් එහාට දැන් මේ වර්තමානයේට එද්දී වර්තමානයේ ගුරු භූමිකාව ඇතුලේ පිරිසක් මේ පිළිබඳව කතා කරනකොටයක් වැඩිපුර රජයෙන් ගත්ත තීරණයක් එක්ක දැන් ඉස්සරහට ඒක සම්මත වීද වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා දඬුවම් කරන්න බෑ කියලා දරුවන්ට. ඇත්තටම මේ දරුවෙක් හදන්න දඬුවම් කරන්න ඕනේද? දැන් ඔබට ළමයින්ට ගහලා ළමයි හදන්න බෑ. ගහලා හදන්න බෑ. බෑ. එහෙම ගහලා හැදෙනවා නම් ඉතින් මේ ඒ ගහලා හැදෙන්නේ නැහැ. හදන්න බෑ. ඒ කියන්නේ කායිකව මිනිස්සෙක්ට හිංසනයට ලක් කරලා හැදෙනවා නෙමෙයි බය වෙන එකයි වෙන්නේ. ඔයාට වඩා කායිකව හෝ මානසිකව ශක්තිමත් කෙනෙක් ඔයාට දඬුවම් කරනකොට මං කියනවාට කායිකව දණ්ඩනය කරනකොට ඔයා එයාට යටත් වෙන්නේ. නැතු ඔයා එයාට කැමැත්තෙන් අවනත වෙන්නේ. කවුද කැමති ගහනවාට? ගහලා හදන්න බෑ. ගහලා බය කරන්න පුළුවන්. ගහලා හදන්න බෑ. බය කරා කියලා වැඩක් නැහැ. බය කරලා අපිට එක්තරා සීමාවක් වෙනකම් විතරක් තියන් ඉන්න පුළුවන් ලක්ෂණ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මම බය කරනවා ඔයාව. මම ඔයාට වඩා ශක්තිමත්. මට ඔයාට වඩා යම් බලයක් තියෙනවා. මම ඔයාව බය කරන් තියන් ඉන්නවා. ඔයා මට බය වෙලා ඉන්න උපරිම කාල සීමාවක් තියෙනවා. එක මොහොතක් එනවා. ඔයාට ඔය මට තියෙන බය පුපුරලා යන. එතනින් පස්සේ මට නවත්තන්න බෑ. හැබැයි ලෝකේ ළමයිව හදන්න පුළුවන් ගහලා නෙමෙයි. ලෝකේ ළමයිව හදන්න පුළුවන් වචන වලින් ළමයිව වට්ටලා නෙමෙයි. ළමයිව කොන් කරලා නෙමෙයි. ළමයිව පීඩාවට පත් කරලා නෙමෙයි. ළමයි හදන්න පුළුවන් ආදරෙන්. මම නම් අලි උස මටත් වඩා උස මහ යෝධ පුතුන්ව හීලෑ කරන්නේ ආදරෙන්. මගේ පන්තියක කිසිම දවසක මගේ ගුරු ඉතිහාසයේ ළමයෙක්ට නියපටකින් පහරක් ගහලා නැහැ. කවමදාවත් මගේ පන්තිවල ඉන්න දහස් ගාණක් දරුවෝ ඉස්සරහා මම දරුවෙක්ව නැගිට්ටෝලා ඒ දරුවට අවමානයක් වෙන විදිහට දේවල් කරලා නැහැ. නේ අපිට ඉතින් ඔක ඕනේ තරමක් එළියට එනවනේ එහෙම කරා නම් පන්තිවල කවමදාවත් කරලා නැහැ. හැබැයි මගේ පන්තියක මම කාන්තාවක් නේ. මාව ගන්නකොට බැරි වෙලාවක විසිල් එකක්වත් වැදිලත් නැහැ. ඒ අපේ පෞරුෂය. ඒ අපි හික්මවන විදිහ. ඒක කොහොමද ගොඩනගාගන්නේ සාමාන්‍යයෙන්? ඒක සාමාන්‍යයෙන් ගුරුවරියක් විදිහට ඉන්න චරිත අපි දැකලා තියෙනවා. සමහර අයට වැටෙන කමෙන්ට්ස් අපි දැකලා තියෙනවා. නමුත් ඔබේ Facebook වීඩියෝස් වල අපි එහෙම කමෙන්ට්ස් දකින්නේ නැහැ. එතකොට ඒක කොහොමද තියාගන්නේ? ඒක ගුරු පෞරුෂය. ඒක තමයි හදන්න ඕනේ. මං කියන්නේ ගුරුවරු හදන තැන් තියෙනවානේ. හදන්න විද්‍යාපීඨ වලින්, අධ්‍යාපන පීඨ වලින්. ඔතනින්ම අපි ගුරුවරුන්ව මාර විදිහට හදලා එවනවා. හැබැයි ඉස්කෝලේ ඇතුළට ආවට පස්සේ එතන හැදිලා තියෙන කල්චර් එකක් තියෙනවානේ. ඒ කල්චර් එකත් එක්ක යම් ආකාරයේ වෙනස් වීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඔතන මේ ලොකුම දේ ලක්ෂණ මම දකින්නේ ගුරුවරයා තුල තියෙන පෞරුෂය. ගුරු පෞරුෂය තුලින් ඒක කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ගුරුවරු විදිහට ඉස්කෝලවල වලට එන මිනිස්සුන්ට විශේෂයෙන්ම අපේ ගුරුවරුන්ට මනෝවිද්‍යාව කියන විෂය ටික බරපතලට උගන්වලා එවුවා නම් ඒක නිකන් නෙමෙයි ඒක ගොඩක් විශේෂයෙන්ම ළමා මනෝවිද්‍යාව කොටස ටිකක් බරපතල විදියට උගන්වලා එවුවා නම් විශේෂයෙන්ම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ඉඳන්ම දරුවෝ ඉන්නේ එතන ඉඳන්මනේ ප්‍රාථමිකද එතකොට ද්විතීකද උසස් පෙළ පන්තිවලද මේ දරුවගේ මනස ගැන අවබෝධයෙන් අපි කටයුතු කරනවා නම් සහ අපි දරුවන්ගේ විවිධත්වය පිළිගන්නවා නම් අපි පිළිගන්න ඕනේ දරුවෝ විවිධයි කියන එක අංක 1ට. එතකොට දරුවෝ එන්න පෞල් පසුබිම් හරි වෙනස්. දරුවා ගෙදරදී අත්විඳින දේවල් හරි වෙනස්. හැම දරුවෙක්ම ගෙදරදී එකම භාෂාවක් කතා කරන්නේ නැහැ. මොකද විවිධ සමාජ පරිසරවල දරුවෝ එන ඔය ඔක්කොම එකට එකතු වෙන තැන පාසල. ඒතර ඒක ඇතුලේදී අපිට මොනම හේතුවකටවත් දරුවන්ට මං කියන්නේ කායික වාචික හිංසනයකින් දරුවෝ හදන්න බෑ. එහෙම ළමයි හැදෙන්නෙත් නැහැ. ඒකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ආදරයයි කරුණාවයි. ඒ ආදරයයි කරුණාවයි කියන එකේදී මම කියන්නේ දරුවෙක් යම්කිසි වැරැද්දක් කරොත් අපි යාට ඒ වැරද්ද නිවැරදි කර යුතුයි වැඩිහිටියෝ විදිහට අනිවාර්යෙන්ම. හැබැයි ඒ වරද නිවැරදි කළ යුත්තේ අවමන් කරලා හෝ ඒ දරුවට ඒ කියන්නේ හිංසනය කිරීමකින් තොරවයි කියන තැන මම ඉන්නවා.
ඒක මම මේ පනතක් සම්මත වෙනවද ඒ නැද්ද කියන එක ගැන එන්න කලින් ඉඳන් මම කවදා හෝ මගේ ගුරු ජීවිතේ පටන් ගත්ත පළවෙනිදා ඉඳන් මගේ පන්තිවල මම ඉතින් එතන හිටපු කෙනෙක් නිසා ඒක ඇතුලේ ඉන්නකොට මම මට දාගෙන තියෙන පොලිසි එක ඔන්න ඕක. සහ ඒක ඇත්තටම සාර්ථකයි. ඒක ඇත්තටම සාර්ථකයි. හරි. ඒක හරි. අම්මට නොකියන දේවල්. පිරිමි දරුවොත් අම්මට නොකියන දැන් එහෙම කියන්නේ නැහැ නේ උසස් පෙළ කියන්නේ වයස අවුරුදු 18ක වගේ ගොඩාක් ලොකු ඉලන්දාරි පිරිමි ළමයි. අම්මට තාත්තට කියා ගන්න බැරි දේවල් ඇවිල්ලා ළඟ වැටිලා කියලා යන්න තරමට දරුවට අපි සමීපයි. ඒ සමීපකමත් එක්ක ගොඩාක් දරුවෝ අර වැරදි දේවල් වලට යොමු වෙන එක නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මට හරි සතුටුයි. සාමාන්‍යයෙන් මේ පන්ති වුණාට පස්සේ කොල්ලෝ කෙල්ලෝට ගිහලා කතා කරනවානේ. ඔව්. ඒ අතර දැන් පිරිමි දරුවෝත් කතා කරනවා. අනිවාර්යෙන්. කතා කරනවා. මට හම්බෙන්න ඕනි කියලා කතා කරනවා. සාමාන්‍යයෙන් මම පන්තියක් ඉවර කරාට පස්සේ මට ඊළඟ පන්තියකට යාගන්න ඇත්තටම හරි අමාරුයි. පැය භාගයක් විනාඩි 45ක් සමාන පැයක් විතර වගේ වෙන්න පුළුවන්. දරුවෝ ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඒ කතා කරනකොට අපි ඒකට රෙස්පොන්ඩ් කරනවා. ඔව්. එතකොට දැන් සමහර වෙලාවට සමහර ප්‍රශ්න විනාඩි 10න් විසඳන්න බැරි ප්‍රශ්න නම් අනිවාර්යෙන් ෆෝන් කෝල් එකකින් රැයට හරි කමන්නේ ඒක විසඳලා දෙනවා ඉතින්. දරුවෝ නේ දරුවෝ කියන්නේ දරුවෝනේ. අනිවාර්යෙන්. එතකොට මේ ජෙන් ඉසඩ් එකත් එක්කනේ ගොඩක් වැඩ කරන්න දැන්. එයාලගේ සිතුම් පෙතුම් ගැන මොකද හිතන්නේ? හරිම නිර්මාණශීලී. ඕනෙම අර බැනුම් අහන්න පුළුවන් දෙයක් පවා මේ නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න පුළුවන්. චිත්‍රය වෙනව ලස්සනේ වනේ. හරි ලස්සනයි. හරිම නිර්මාණාත්මකයි. මම නම් ජෙන් ඉසඩ් එක දකින්නේ මාර ක්‍රියේටිව් ජෙනරේෂන් එකක්. ඕනෙම දෙයක් පොසිටිව්ද නෙගටිව්ද ඕනෙම දෙයක් මාර ලස්සනට ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. තාක්ෂණෙත් එක්ක හරි බැඳිලා ඉන්නේ. ඒ නිසා අපිටත් සිද්ධ වෙනවා එයාලත් එක්ක හරි අප්ඩේට් පිට යන්න. ඉතින් ඒගොල්ලන්ව හදන්න පුළුවන් තාක්ෂණයෙන්ම තමයි. ඒක තේරුම් ගත්ත දෙයක්. ඒ ජෙනරේෂන් එකේ ඉන්නේ තාක්ෂණෙත් එක්ක. ජෙනරේෂන් එක ගොඩ ගන්න පුළුවන් තාක්ෂණෙත් එක්ක. ඩිවයිස් පාවිච්චි කරන්න එපා කියලා වැඩක් නැහැ. ඒ ඩිවයිස් එක ගොඩ යන ක්‍රමයක් තමයි හදලා දෙන්නේ. ඔව් ඇත්තටම. එතකොට දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෝ උසස් පෙළින් පස්සේ කැම්පස් යන්න එහෙම නැත්නම් වෙන වෘත්තීය සුදුසුකමක් හදාගන්න. අන්තිමට රැකියාවක්නේ ගොඩක් දුරට ටාගට් කරන්නේ. එහෙම නැතුව තව මොකද්ද ඔබ මඟ පෙන්වන සහ ඔබ දරුවන්ට කියලා දෙන කාරණා මොනවද? මොනවද තියෙනවද තව ඔප්ෂන්? ලොකුම ඔප්ෂන් එක ඔයා ආස රස්සාව ඔයා කරන්න. අම්මට ඕනේ රස්සාවවත් මහත්තයාට ඕනේ රස්සාවවත් එළිය සමාජයට මහ සමාජයට ඕනේ රස්සාවවත් ඔයා කරන්න එපා. නොකල යුතු වෙළඳාම් පහෙන් එකක් නෙමෙයි නං. ඔයා ලෝකයේ ආස ඕනෙම රස්සාවක් ඔයා කරන්න. කරලා ඒකේ යන්න පුළුවන් ඉහළටම යන්න. ලෝකයේ අපේ රස්සාවල් තියෙන්නේ මේ ඉංජිනේරුවෝයි දොස්තරලයි ටීචර්ලයි නේ අපි අර රාමුව ඇතුලේ තියෙන රාමුව ඇතුලේ තියෙන ඒ රස්සා ටික නෙමෙයි. ඊට එහා ගියපු හරිම නිර්මාණාත්මක දේවල් තියෙනවා. එතකොට තමුන්ගේ දක්ෂකම ඉස්සලා තමුන් තෝරගෙන සමහරට අපි ඉස්කෝලේ ඇතුලේ අපේ පාසල් නිර්දේශය ඇතුලේ අපේ දක්ෂකම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට පාසල් නිර්දේශය ඇතුලේ අපේ දක්ෂකම අහු නොවුනට අපි අදක්ෂයෝ නෙමෙයි. ඒ නිසා අර මම හැම වෙලාවෙම දරුවන්ට කියන්නේ පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරන්න මොනටද ආස කියලා. ඒ ආස දේ පරතරටම යන්න. මොකද ඒ ආස දේ අපි කරනකොට අපි ඒකට යොදවන කාලය, ඒ වෙනුවෙන් වෙන මහන්සිය, ඒ වෙනුවෙන් දරන උත්සාහය කවදාවත් අපත යන්නේ ආසාවෙන් කරන්නේ. ඒතර හැම වැරදීමක්ම අත්දැකීමක් කරගන්නේ. මං කියන්නේ මුකුත් බැරි නම් අඩුතරමේ මල් ටිකක් හරි වවන්න. ඒකේ යන්න තියෙන ඉහළම තැනට යන්න. ලංකාවේ ලෝකේ හොඳම කෙනා වෙන්න. ඒ හැමදාම රස්සාවල්. ඒ කිසිම රස්සාවකින් අපි කාටවත් හානියක් කරන්නේ නැත්තම් දරුවෝ තමන් කැමති ඕනම රස්සාවක් කරන්න සුදුසුයි. ඒක රජයේ රස්සාවක් කරන්න කැමති නම් හොඳයි. අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, සංවර්ධන නිලධාරීන්, රටට සේවයක් කරන්න විධායක ශ්‍රේණිය තියෙනවා. රට ඉගෙනගත්තු මිනිස්සු ඒවට එකතු වෙන්න ඕනේ. ඔව්. එතකොට එහෙම අර සේෆ්ටි එක ගැන හිතනවා නම් ජොබ් සේෆ්ටි එක ගැන රජයේ රස්සාවක් කරන්න. ලෝය කෙනෙක් වෙන්න ආස නම් ඔහේ නිකන් ඉඩමල් ලියාගෙන ඉන්නේ නැතුව හොඳ ඇක්ටිව් පිටේ ඉන්න හොඳම ලෝය කෙනෙක් වෙන්න. ඒකට ගහන පිරිම්බේදයක් නැහැනේ. එහෙම වෙන්න. අනිවාර්යයෙන්. එතකොට තමන්ම තනියම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ආස ළමයි ඉන්නවා. හරි නිර්මාණශීලී මියුසික් කරන්න ආස ළමයි ඉන්නවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හිතන්නකො මොන හරි ස්පෙෂල් එකක් කරගෙන හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ස්පෙෂලයිස් වෙලා හරි චිත්‍ර නැටුම් සංගීත වලින් එහෙම හොද්දටම මාර දක්ෂ ළමයින් ලංකාවේ ඉන්නේ. එහෙම දක්ෂයෙක් ගිහිල්ලා රජය ආයතනික සංවර්ධන නිලධාරියෙක් වෙන එක ජාතික අපරාධයක්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ නිර්මාණාත්මක මේ හැකියාවක් තියෙන ළමයින්ට තමයි මේ වැඩිම මුදලක් උපයන්න පුළුවන්. හිතන්නකෝ. ඒ කියන්නේ
මට නම් කොහෙත්ම බෑ ගීත ගායනා කරන්න. හැබැයි ඇත්තටම ගායනා කරන්න ලාස්ට් පුළුවන් සින්දු කියන්නේ මනසෙට මම කවදාවත් කියලා නැහැ. මන්දයි කරලා ඒක තමයි. හැබැයි බැරි වෙන්නත් බෑ පුළුවන් බෑ වෙන්නත් ඇත්තටම පුළුවන්. බෑ. මේ ඇත්තටම බෑ. ඒක ඉතින් මම තේරුම් අරන් වැරදි දේවල් කරන්න තියෙනවා. ගිහිල්ලා. වැරදි දේවල් කරන්න කියලා වැඩක් නැහැ නේ. ඒ නිසා මේ ඇත්තටම ඉතින් එහෙම පුළුවන් නම් මං කියන්නේ ඒ ළමයා ඒ ටැලන්ට් එක අතාරින එක අපරාධයක්. සින්දු කියන්න පුළුවන් ළමෙක් මේ ටීචින් කළ වැඩකුත් නැහැ. ඒ කියන්නේ සින්දු කියන්න පුළුවන් ළමෙක් ටීචින් වලින් අර සින්දු කියන්න ඉගන්නුවාට කමක් නැහැ. ඒ මනුස්සයා සින්දු කියන්න ඕනේ. ඔව්. මේ නටන්න පුළුවන් මිනිස්සෙක් වැඩක් නැහැ නේ නිකන් බොරුවට මේ වෙනම අදාළම නැති ශාස්ත්‍රයකට ගිහිල්ලා. ඒ මනුස්සයා නටන්න ඕනේ. ඒ හින්දා ටැලන්ට් එකට ගැලපෙන ඒක තේරුම් රස්සාව ගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්. ටැලන්ට් එකට ගැලපෙන රස්සාව තෝරගන්න ඕනේ. ඒකට විශ්වවිද්‍යාලෙ ගිහිලා තෝරගන්නත් පුළුවන්. හිතන්නකෝ ලියන්න ආස ළමෙක් ඉන්නවා කියලා. ඉතින් කොච්චර වටිනවද ඒ ළමයා තමන්ගේ භාෂාව විශේෂ කරගන්න එක. හිතන්න සිංහල භාෂාව හොඳට දන්න ළමෙක් නවල් එකක් ලියනකොට ඒක කොච්චර රහද? අනිවාර්යෙන්. ඔව්. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ ඒක එකක් මෙහෙමයි කියන එක. ඒක ආගමක්ද ඒක භාෂාවක්ද තමන්ගේ දක්ෂකම කොතනද කියන්න අපිට බෑ. මොකද ලෝකේ මන් දන්නේ මිනිස්සු ඉන්නවා නම් බිලියන 8.2 ඒ 8.2 8.2 විදිහ. අනිවාර්යෙන්. මාර වෙනස්. අතේ හැංගිලි විතරක් නෙවෙයි ඕක තමයි ඔක්කොම කතාව. වෙනස්. ඔව්. අනිවාර්යෙන්. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් අපි දකිනවා පුංචි දෙයක් අහිමි වෙද්දී පොඩ්ඩක් මොනවා හරි ප්‍රශ්නයක් එද්දී කඩා වැටෙන තරුණ පිරිසකුත් ඉන්නවා. සමාජ මාධ්‍යවල ලියාගෙන වගේනේ එහෙම පිරිසක් ඉන්නවා. එයාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ලෝකේ මිනිස්සෙක්ට නැති වෙන්න තියෙන ලොකුම දේ තමන්ට තමන් නැති වෙන එක. තමන් ජීවතුන් අතරනේ. එහෙනම් තමුන්ට අනිත් නැති වෙච්ච ඔක්කොම ටික රිකව කරන්න පුළුවන්. රිකව කරගන්න පුළුවන්. ආයි ලබා ගන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඔව්. එතනින් මිදෙන්න ඒ අපහසු තැනින් මිදෙන්න පුළුවන්. ඔයා මැරිලා නැහනේ. ඔයා බන පිටින්නේ. ඉතුරු ඔක්කොම ටික අපි දැන් හිතන්න දැන් මෙහෙමයි. සමහර අවස්ථාවල සමහර ලාවට දැන් හිතන්නකො අපිට අපේ දෙමව්පියෝ හැම වෙන එක වගේ දෙයක් අපිට අපහු අම්මවයි තාත්තවයි ගේන්න බෑනේ. හැබැයි අපිට පුළුවන් අම්මටයි තාත්තටයි වෙන්න ඕනේ කෙනා විදියට ජීවත් වෙන්න. අපි කවුරුත් හැමදාම ඉඳාව මිනිස්සු නෙමෙයි. අපිට සම්බන්ධකම් ඇති වෙනවා අපිට සම්බන්ධකම් නැති වෙනවා. ඔව්. අම්මලට දරුවෝ හම්බ වෙනවා දරුවෝ නැති වෙනවා. දරුවන්ට අම්මලව හම්බ වෙනවා නැති වෙනවා. ඉතින් ඕකනේ ලෝකේ ස්වභාවය. එතකොට අහිමිවීම එහෙම නැත්නම් ළඟා කර ගැනීම කරගන්න බැරි වෙච්ච පළවෙනිම තප්පරය ඇතුලේ ජීවිතයක් ඉවරයි කියලා හිතනවට වඩා ඒ අහිමි වෙන මොහොත අලුත් ආරම්භයක් විදිහට කවුරු හරි දකිනවා නම් ජීවිතේ මේක මේ කියන තරම් ලේසි නෑ ලක්ෂාන් කරන්න. මිනිස්සෙක් වැටුනහම මොන බණපදයක් කිව්වත් ඒ වෙලාවේ ඒ අමාරුව දන්නේ ඒ මිනිස්සයා. එතකොට මොනතරම් දාර්ශනික විදිහට කතා කරත් බෑ. ඒ මේ දාර්ශනික විදිහට කතා කරන ඔව් අපිටත් එහෙමනේ. දැන් අපිත් ප්‍රශ්න වල ඉඳලා තියෙනවා. අපිත් බින්ද වැටුණු තැන් තියෙනවා. එතකොට කවට කොහොම මොන විදිහට අපි ඇඩ්වයිස් කරත් අපිව දරා ගන්න ඒ වෙලාවේදී හොඳ සර්කල් එකක් ඉන්න එක මාර වටිනවා. අර මිනිස්සෙත් තට්ට තනි වෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන එක ඒක මාර වටිනවා. හැබැයි මම කියන්න ඕනේ අපේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම මේ ජීවිතය කියන්නේ මේ හරිම ලස්සනට මේ උඩටම ගලාගෙන යන පඩිපෙලක් වගේ යන එකක් නෙමෙයි. නැගින තැන් තියෙනවා, බහින තැන් තියෙනවා, පාඩුවේ යන තැන් තියෙනවා. ගඟක් වගේ ජීවිතයක් නේ අපිට තියෙන්නේ. ඉතින් ඕක ඇතුලේ ඔය ගල් හම් වෙනකොට මේ වදිනකොට දියාලි වගේ ඔහොම ප්‍රශ්න මතුවෙනවා. මතුවෙනකොට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඒක තමයි ලයිෆ් එක. එහෙම නැති කවුරුත් නැහැ. ලෝකේ අංක 1 ධනවතාට ලෝකේ ප්‍රශ්න තියෙනවා. කාටත් ලෙඩ වෙනවා. කාටත් කාගේ ජීවිතේ අංග සම්පූර්ණ නැහැ හැම මිනිස්සෙක්ටම කුරුසයක් තියෙනවා. ඒ කියන්නේ අර ජීවිතය ඇතුලේ යම් කිසි ගැටලුවක් තියෙනවා. අපේ අම්මා කියන කතාව කවදාවත් කාගේවත් ජීවිතයක් ඇතුලේ මේ සියලු කෙනා අපි හිතන අම්මෝ අරයා නම් ඔක්කොම තියනවා කියලා නෑ. සමහරවිට ඒ මනුස්සයට ඔක්කොම තියෙනවා ඒ මනුස්සයට පවුලක් නෑ. එයා තනි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට පවුල ඔක්කොම තියෙනවා ඒ මනුස්සයට සල්ලි නැති වෙන්න පුළුවන්. පවුලයි සල්ලි දෙකම තියෙනවා සෞඛ්‍ය නැති වෙන්න පුළුවන්. ඕනම මිනිස්සෙගේ ජීවිතේ ඇඟිලි 5ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ජීවිතේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි අර එළියෙන් දැකලා විශේෂයෙන් සෝෂල් මීඩියා වල එහෙම අපි දකිනකොට සියල්ල හරි සම්පූර්ණයි කියලා අපි දකින්නේ. හැබැයි ඇත්ත යථාර්ථය ඒක නෙමෙයි. ලොකුම දේ ජීවිතේ බිඳ වැටුනහම වැටෙන්න එපා. පොඩ වැටිලා ඉන්න. ඒ අමාරු මොමන්ට් එකේ ඒ අමාරුව මේ අනේ මට අමාරුද මම අයින් කරගන්න ඕනේ කියලා හිතන්න එපා. අමාරුව භුක්ති විඳින්න. මේ අමාරුයි දැන් මට හරි අමාරුයි. ඕ දැන් එහෙම තමයි සතියක් මාසයක් කමක් නැහැ. ඒ අමාරුව ඉන්න. ඔයා වැටුණට කමක් නැහැ. වැටෙලා
නැගිටින එක ප්‍රතික්ෂේප කරොත් විතරයි ඔයා පරදින්නේ. ඔයා කොච්චර වෙලාවක් වැටලා හිටියද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අමාරු වෙලාවේ ඔයා බොරුවට නිකන් එළියට පේන්න නැගිටින්න උත්සාහ කරන්න එපා. ඔයා අමාරු වෙලාවේ අමාරුයි නම් ඔයා පොඩි විවේකයක් ගන්න. ඔයාට ඒක අවශ්‍යයි. ඔයාට දැනෙනවා ඔයා චුට්ට හරියනවා. ඔයා කනවා බොනවා. ඔයා සෙටල් වෙනවා. ඔයාට ඒක දැනෙනවා. ඒක ඔයාගේ ඇඟ ඇතුළට ඔයාට දැනෙනවා. ඔයාට දැනෙනකොට ඔයාට නැගිට ගන්න පුළුවන් කියලා චුට්ටක් දනිස්ස උස්සලා ගන්න පුළුවන්. ස්ට්‍රෝං වුමන් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ධෛර්යවන්ත කාන්තාවක් වෙන්න. ඒක හැමෝටම ලෙහිසි පහසු දෙයක් නෙවෙයි. ඒක කරන්න තියෙන්න ඕනි කැපවීමක් සහ හදාගන්න ඕනි Taman තුළම. කොහොමද එහෙම වෙන්නේ අතරම? මේ ඔක්කොම අපේ හිතනේ. ඒ ඔක්කොම අපේ හිත. හිත හයියයි නා. හිත මං කියන්නේ මගේ හිත ඇතුලේ මගේ ජර්නි එක ඇතුලේ මං කඩා වැටිච්ච තැන් නැහැ කියලා. මං බින්දුවටම කඩා වැටිච්ච තැන් තිබ්බා. ඒ බින්දුවටම කඩා වැටිච්ච හැම මොහොතකම ඒ ස්ට්‍රෝං වුමන් කියන කැරක්ටර් එක සමහරට මම එළියෙන් දකින්නත් පුළුවන් හරි ස්ට්‍රෝං වුමන් කෙනෙක් කියලා. හැබැයි ඇතුළ කඩා වැටිච්ච අවස්ථා මගේ ඕනේ තරම් තිබ්බා. ඒ වෙලාවේදී අර මම මේ මෙහෙම කෙනෙක් මම අර එහෙම කෙනෙක් කියලා අර මහාන් තත්ත්කමෙන් ඉන්නේ නැතුව. ඇඟ වගේම හිතත් ලෙඩ වෙනවයි කියලා. අසනීපයක් කරදරයක් නම් ඒකට ප්‍රතිකාර කරගන්න එක. විශේෂයෙන් මනෝපදේශනයට යොමු වෙන එක. ඒකට අපේ තරාතිරම අදාළ වෙන්නේ නැහැ. මේ ඔයා ඉස්සරහ ඉන්න ස්ට්‍රෝං වුමනුත් සෑහෙන අවුරුදු ගාණක් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තු කෙනෙක්. ડિප්‍රෙෂන් වලට. එතකොට මං හිතන්නේ ඒ වගේ අවස්ථා අපේ ජීවිතයට ආව නිසා තමයි අපි දැනගත්තේ අපි කොච්චර හයියිද කියලා. ඒ නිසා මේක මේ ගෑනු කෙනෙක්ට විතරක් වෙන දෙයක් නෙමෙයි පිරිමි අයටත් වෙන දෙයක්. අපි හැමෝටම වෙන දෙයක්. සමහරට සංක්‍රාන්තික ලිංගිකයෙක්ට අපි දෙගොල්ලොන්ටම වඩා බරපතල විදියට වෙන දෙයක්. ඔව් එතකොට මේ අපි කවුරුත් අපේ වැරද්දකින් නෙමෙයි මේ අපිට ජීවිතේ යම් ඇතිවීම නැතිවීම වෙන්නේ. මේක මනුෂ්‍ය ස්වභාවය. එතකොට අර ස්ට්‍රෝං වෙනවටත් වඩා මේ මොමන්ට් එක පිළිගන්න ඕනේ ලක්ෂණ. මේ මෙහෙම දෙයක් දැන් වුණා. හරි දැන් මේක මෙහෙමයි. දැන් මට මේක අනිත් පැත්ත ගහන්න බෑ. අපිට ස්වභාව දහමට මේක කරගන්න අවශ්‍ය නැහැ. අවනත වෙන්න වෙනවා. ඒ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ අපි ස්ට්‍රෝං වෙන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්ත. මේක මෙහෙම වෙනවා. එහෙනම් හරි වෙනස් කරන්න බැරි දෙයක් වෙනුවෙන් අහෙන් අඬලා වැඩක් නැහැ. ඊළඟ පියවර ගන්න ඕනේ. එච්චරයි. එතකොට මේ ගුරුවරයෙක් විදිහට කොච්චර කාලයක් ෆීල්ඩ් එකේ ඉඳීද? මොකද අදහස් සාමාන්‍යයෙන් දැන් ටාගට් කරන කාලයක් තියෙනවද නැත්නම් මෙහෙමයි මට මේ පුළුවන් උපරිම ඉක්මනින් මේ මගේ PhD එක කරගන්න ඕනේ. මට මැරෙන්න ඕනේ PhD එක අතේ තියාගෙන. මේ ඒක මං කරන්නේ මගේ ඇකඩමික් ලයිෆ් එක වෙනුවෙන් නෙමෙයි. සම්පූර්ණ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. මට මගේ සබ්ජෙක්ට් එකට මගෙන් තව දායකත්වය දෙන්න ඕනේ. අලුත් පරපුර හදලා එවන එක විතරක් නෙමෙයි. මම හිතනවා ඒක මම කරන්න ඕනේ ලෝකෙට මම දෙයක් දෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් ඉක්මනින් මගේ PhD එක කරන්න ඕනේ. ඉතින් මේ වැඩත් එක්ක මේ කාර්යබහුලත්වයත් එක්ක PhD එක මගේ ඒ හීනේ පොඩ්ඩක් පැත්තක ගිහින් තියෙන්නේ. අපි බලමු. ඒ කියන්නේ අපිට ජීවිතේ මෙහෙම සීමාවක් දාලා තියන්න බෑ. අනිවාර්යයෙන්. මං 45න් රිටයර් වෙනවා කියලා හිතුවොත් මට 55න්වත් රිටයර් වෙන්න බැරි වෙන්න පුළුවන්. සමහරට මට 35න් රිටයර් වෙන්නත් පුළුවන්. හොඳම කාලෙදී. ඔව්. අපි බලමු. මං හැමදාම මේ ෆීල්ඩ් එකේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂණ. අලුත් ළමයි එන්න ඕනේ අපිත් එක්ක හිටපු අපිම හදපු අපේ පරපුර මේක ගන්න ඕනේ. මේක වෙනස් මානයකට යන්න ඕනේ. ඒ හැමදේම මේ පොසිටිව් පැත්ත මම දකිනවා. එතකොට අපි ඉගෙනගත්තු අපේ ගුරුවරු මේ සබ්ජෙක්ට්ස් වල හිටපු ලෙජන්ඩ්ස්ලා ඒගොල්ලෝ හරි ලස්සනට තමුන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරනවා. මම දකිනවා. මගේ නම් ලොකුම ප්ලෑන් එක පුළුවන් ඉක්මනින් මගේ මේ වෘත්තියෙන් පුළුවන් උපරිම සේවයක් කරලා මගේ පශ්චාත් උපාධියක් දෙන කටයුතු වෙනුවෙන් යොමු වෙන්න. අනිවාර්යයෙන්. ඉතින් අපි ඒකට සුබපතනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගුරුවරු විදිහට මමත් ගුරු ශේෂ්ත්‍රයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා ඉන්න අපි මාධ්‍ය ශේෂ්ත්‍රයත් එක්ක එකතු වෙලා එතනින් එහාට මාධ්‍යයට එන පිරිසක් හදන වැඩකට අපි එකතු වෙලා ඉන්නවා. මාධ්‍ය ඇකඩමික් එකක් එක්ක. එතකොට අපිත් දන්නවා මේ දරුවන්ගේ තියෙන අත්දැකීම් දරුවොත් එක්ක වැඩ කරද්දි කොහොමද වෙන්නේ කියන ඊට වඩා වැඩි වයසින් සහ වැඩි දරුවෝ පිරිසක් එක්ක වැඩ කරද්දී අත්දැකීම් ඇති. ඉතින් ඒවත් එක්ක මේ සාමාන්‍යයෙන් දරුවෝ ගොඩක් සංවේදී වෙන අවස්ථා තියෙනවා බැඳීම් එක්ක. එහෙම බැඳීම් එක්ක ජීවිතේ විනාශ කරගන්න අවස්ථාවක් තියෙනවා. අපි එහෙම නොවි ජීවිතේ ලස්සනට බැඳීම් ජීවිතේට අවශ්‍යයි. ආදරය කියන දේ ජීවිතේට අවශ්‍යයි. ওই දේවල් එක්ක ජීවිතේ ලස්සන කරගෙන ලස්සන ගමනක් යන්න අපි
දරුවන්ට අධ්‍යාපන ලබන කාලයේදී වල තීරුම් අරගෙන මේ හැම දෙයක්ම එක්ක මැනේජ් කරගන්නේ කොහොමද කියලා තප්පන විදිහට දෙමු. ඉවසන්න. තනි උත්තරේ. ඉවසන්න. කාලේ එනකන් ඉවසන්න. හැම දෙයකටම කාලයක් එනවා. මං කියන්නේ මේ තරුණ වයසේ දරුවෙක්ට බැඳීම් ඇති කරගන්න එක වැරදි කියලා කිව්වොත් මං හිතන්නේ ඒක වැරදි කාරණාවක්. මොකද නවයෝන්වේ දරුවෙක්ට විරින්දොලිගෙක් ගැන යම්කිසි අදහසක් පහළ වීම අරුමයක් කියලා කිව්වොත් එතන අපි හරියට ඉගෙනගෙන නෑ වෙනවා. අපිත් ඒ කාලේ පහු කරා. අපිත් ඒ කාලේ පහු කරා. එකම දේ අර අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි දරුවෝ විදිහට විශේෂයෙන්ම අර අපිට අත්දැකීම් අඩුයිනේ. එතකොට අපි දන්නේ අපිට ගැළපෙනම එක මේකද කියලා. ඒ කියන්නේ දැන් ආසාවට රූපයකට හෝ අපි කියමු මුදල් වලට හෝ යම් ආකර්ශනීය දෙයකට දක්ෂකමකට හෝ අපි ආකර්ෂණීය වුණාට බැඳීමක් ඇති කරගන්න අපි හිතුවට සමහරට අපි මිනිස්සු විදිහට අපි වෙනස්නේ. කන බොන විදිය, හිතන පතන විදිහ, අඳින පළඳින විදිහ අර සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ තමයි වෙනස තේරෙන්න ගන්නේ. එතකොට අර සම්බන්ධතාවය ඇතුලේ ගොඩාක් දුර ගිහිල්ලා නම් සමහරව ආපස්සට හැරෙන්න හරි ලෝබයි. ඉතින් අර මම ඒකයි කිව්වේ පළවෙනියටම පටන් ගද්දිම කිව්වේ ඉවසන්න. ඉවසුවම ඒ සැනසීම හම්බෙනවා. අර හැම වෙලාවෙම අර හොඳම කෙනා නම් හරිම කෙනා නම් අපිට හම්බෙනවා. ඒ නිසා ඒ තමාන්ට අවස්ථාව හම්බෙනකන් ඉවසන්න, තමුන්ට මොලේ මෝරණකන් ඉවසන්න. මොකද 18ක් කියන්නේ මම මගේ පන්තිවල ළමයින්ගේ වයසත් එක්ක ගත්තොත් 18ක් කියන්නේ 19ක් කියලා කියන්නේ ළමෙක්ගේ අර මේ එළියේ සමාජයට මහ සමාජයට පය තියෙනවා විතරමයි. ඒතර ඒගොල්ලෝ සමාජමය වශයෙන් දන්නේ පොඩි දෙයක්. දන්නේ පොඩි දෙයක් දන්නේ නැති තරම්. විශේෂයෙන් ගෑනු ළමයි ගන්නකො. මේ අම්මලත් එක්කම හැදිලා අම්මලත් එක්කම එළියට ගිහිල්ලා අර පිරිමියා කියන සත්වයා කොයි වගේද කියලාවත් අඳුරන්නේ නැහැනේ. හිතන්න බාලිකා පාසල ගෑනු ළමෙක් ගැන. යන්නේ අම්මත් එක්ක එන්නේ අම්මත් එක්ක ඉස්කෝලේ මේ පන්ති එකදී මේ තමයි එකපාරට පිරිමි ළමෙක් එහෙම දකින්නේ. එතකොට කිසිම අත්දැකීමක් නැහැනේ. අනිවාර්යයෙන්. එතකොට අර ඒකයි මං කිව්වේ ඉවසන්න. තමුන්ගේ මොහොත එනකන් ඉවසන්න. අත්දැකීම අරගන්න. දැන් මම කියන්නේ අපිට කියන්න බෑ මිනිස්සෙක් දැක්කම ආකර්ෂණය වෙන්න එපා කියලා. මම හැමදාම ළමයින්ට කියන්නේ ලස්සනයි නම් බලන්න බලලා ගෙදර යන්න. හිතට අරයි යන්න එපා ඉච්චරයි. ඒක හරි. එතකොට මේ ගුරු ජීවිතයේ අමතක නොවන මතකයක් අප මතක් කරොත් ගුරු ජීවිතේ අමතක නොවන මතක මේ කියලා ගෙදරින් ගුටි කන්නේත් දන්නේ. එකක් තියෙනවා. අම්මගේ මේ එකක් ලොකු මතක මගේ මේ ස්ටුඩන්ට්ස් වලත් ඒක මතකයි. මේ මගේ හෝම් කමින් එක දවසේ උදේ මම ඇවිල්ලා ක්ලාස් කරා. හෝම් කමින් එක දවසේ. හෝම් කමින් එක දවසේ උදේ වරුවේ මම ඇවිල්ලා ක්ලාස් කරා ගම්පහ. ඒතර මම යහන්ස් එකේ හිටියේ. ඒක මේ අමතක නොවන මතකයක්. මොකද මේ හෝම් කමීකේ ඇඳුම් ටිකත් වාහනේ හස්බන්ඩ් අනිත් වාහනේ දාලා උදේ ඇවිල්ලා ක්ලාස් කරලා ඒකම කෙලින්ම සැලෝන් එකට ගිහිල්ලා ඇඳගෙන හවස ආවා. ඇත්තටම මේ ගුරුවරයෙක්ගේ භූමිකාව කියන්නේ ඒ තරම් වකින්. ඔව් මං කියන්නේ මේ ඇත්තටම මේ ඒ පන්ති දවස් වලට මැරෙන්නවත් බෑනේ කියලා. හොල්මන හරි ඇවිල්ලා උගන්වන්න වෙනවා. ඒ කියන්නේ එච්චර ඒක අසනීපද දානද මරණයක්ද ඇත්තටම ඉතින් මගේ වෙඩින් එකවත් ඒ කියන්නේ මගේ වෙඩින් එක තිබ්බෙත් සෙනසුරාදා දවසක. එතකොට වෙඩින් එක දවසේ එදා පන්ති දෙකක් තිබ්බා. එතකොට මේ පන්ති දෙකට ඊට කලින් අමතර දවසක් දාලා කවර් කරා. ඊට පස්සේ ආයි හෝම් කමින් එක වෙරෙන්නෙත් සෙනසුරාදා දවසක. ඒක දිගට දවස් දෙකක් නිමාඩු දෙන්න විදියක් නැහැ. ඒ නිසා හෝම් කමින් එක දවසේ ඒක කොහොම හරි හවසට අරේන්ජ් කරගත්තා. ඒකත් ඇත්තටම හිතලා අපි මහත්තයා මම ඒක කතා කරලම තමයි අපි ඒක හවස් වරුවට කතා කරගත්තේ උදේ පන්ති කරන්න ඕන නිසා. ඒක හවසට දාගෙන උදේ උගන්නලා ගියේ. ඒ කියන්නේ මගුල් ගෙදර කියන එක මං ළමයින්ට එච්චර මං කියන්නේ එච්චරයි අපි උසස් පෙළ කරනකොටද අපි රස්සාව කරනකොටද අපිට අවශ්‍යතාවයේ තියෙනවා නම් අපි දේවල් වෙනස් කරගන්නවා. මිනිස්සේ තමුන්ගේ වෙඩින් එක දවසට උදේ ඇවිල්ලා උගන්නපු මිනිස්සු මං හිතන්නේ අපේ ෆීල්ඩ් එක ඇතුලේ මං හිතන්නේ නැතුව ඇති. ඒක ඇත්ත මං අහලා නැහැ මේක. අහලා නැතුව ඇති. ඒක අමතක නොවන මතකයක්. මේ අපේ ළමයින්ටත් මතකයි සාරි එකත් වාහනේ දාගෙන මේ ඇවිල්ලා ගියේ. අපි අවසාන වශයෙන් දැන් අපි ගොඩක් දේවල් කතා කරා සහ මේ ගොඩක් අය ගැන කතා කරා. එතකොට දැන් කතා කරන්න ඕන කෙනෙක් මෙතනත් ඉන්නවනේ. ඒක නිසා අපි අවසාන වශයෙන් කතා කරමු. ඔහු ආදරණීය ස්වාමිපුරුෂ කොහොමද මේ වැඩවලට උදව් කරන්නේ? මෙහෙමයි මං අර මේ සමහර වෙලාවට මගේ Facebook සටහනක මම ලිව්වත් එක්ක නෑ මං හිතන්නේ මම වීඩියෝ එක කිව්වා. මේ
මමගේ ලෝකෙ දැකපු ඇස් දෙක දකුණු ඇහැයි වම් ඇහැයි තමයි මගේ තාත්තයි මගේ මහත්තයයි. මං ගැන අර දැන් විවාහක නිසා ඇත්තටම මේ මම ලෝකෙ දැක්කේ මුලින්ම අපේ තාත්තගේ ඇහෙන්. මාව පරිස්සම් කරගෙන ඉස්සරහට රංගේ තාත්තා. එතකොට මේ මගේ මහත්තයාව මට හම්බෙන්නේ බොහොම පුංචි කාලේ ඉඳන්ම. එයා මගේ යාළුවෙක්. 10 වසරේ ඉඳන්ම වගේ මගේ යාළුවෙක්. මගේ ස්වාමි පුරුෂයා විදියට එහෙම අපි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියපුවා නෙමෙයි. මම පන්ති වල එහෙම දැකලා තියෙන යනකොට එනකොට කතා බහ කරපු සටහනක් හුවමාරු කරගත්තු මගේ යාළුවෙක්. ඉතින් අර මම මගේ මහත්තයා මගේ කොණ්ඩේ මෙන්න මෙතෙන්ට තිබ්බ කාලේ ඉඳන් කොණ්ඩේ දික් වෙනකම්ම මගේ වර්ධන අවස්ථා සියල්ලම දැකපු මිනිස්සෙක්. ඉතින් මේ අපේ ප්‍රේම සම්බන්ධතාවයටත් අවුරුදු 10ක් අපි අවුරුදු 10ක් යල්ලා ඉඳලා තමයි විවාහ වුණෙත්. ඒ කියන්නේ මං හිතන්නේ මේ ලෝකේ ගෑනු කෙනෙක්ට හම්බෙන්න ඕනේ හොඳම මහත්තයා මට හම්බුණා. ළඟ ඉන්න නිසා කියනව නෙවෙයි. එයා පිටනත් යන. පිටනත් මම ඒක කියනවා. මොකද මගේ ජීවිතේ මට මං කවුද කියලාවත් තේරුම් ගන්න බැරුව මම කඩා වැටිච්ච හැම වෙලාවකම මට මාවත් නැති වෙච්ච වෙලාවල් වල විශේෂයෙන් මං කිව්වේ මම විෂාදේ රෝගයෙන් පීඩාව විඳලා සම්පූර්ණයෙන් සුව වුණේ. ඒතර ඒ කාල සීමාවල් වල එයා මාව දරාගත්තු විදිය මං අදටත් මගේ යාළුවොත් එක්කත් කියන්නේ මට හිතා ගන්න බෑ මේ මනුස්සයා මාත් එක්ක හිටියද කියලා. මට හරි දුකයි දැන් මේ ආපස්සට මතක් කරනකොට දේවල් අනේ මම මෙහෙම කරානේ කියලා. මං හිතන්නේ ඕගොල්ලෝ අර මාව මෙහෙම ඉස්සරහා මම පර්ෆෝම් කරනවා දැක්කට පිටිපස්සේ දැන් ලක්ෂාන්නන් දකිනවා මේ පිටිපස්සේ ඉඳන් ඒ සම්පූර්ණ මාව පරිස්සම් කරන මගේ හෙවණැල්ල තමයි මගේ මහත්තයා. මං හැමදාම කියන්නේ මට කලින් යන්නත් එපා මට පස්සේ යන්නත් එපා. අපි දෙන්නම එකටම මැරෙමු. මොකද මේ නැත්තම් අපි දෙන්නම හරිම හිතා ගන්න බෑ. ලෝකේ දැනට මාව සාමාන්‍යයෙන් කිසිම දෙයකට ලක්ෂාන් වටන්න බෑ. මොකද ඒක මම දැන් දන්නවා. ඔව්. මොන වුණත් දැන් ඕන එකක්. දේවල් ඇති වුණත් එකයි දැන් නැති වුණත් එකයි. ගමන කියලාත් ලක්ෂාන් මේක ඇතුලේ මේ මම මගේ ආසාවෙන් කරන දෙයක්. ඒ කියන්නේ මට මේක නැත්තරම නැති වුණොත් මම දැන් මේකෙන් එහෙම මට එහෙම නෑ මට ඒක දරා ගන්න පුළුවන් දැන්. පුංචි තනින් පටන් ගත්ත ගමන. ඔව් ඒ කියන්නේ මම බිමටම වැටුණොත් මට ආයි මේක පටන් ගන්න පුළුවන්. මට මේක පටන් ගන්න බැයි නම් මට වෙන පටන් ගන්න දේවලුත් තියෙනවා. ඒ නිසා ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. එකම දේ මට මගේ හයියට තාත්තයි අපේ මහත්තයා ඉන්නවා නම් ඉතින් එතනින් එහාට මට ඕන එකක්. හොඳයි. ඉතින් අපි බොහොම ආදරෙන් මේ ගමනට සුබ පතනවා. Thank you. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කතා බහට එකතු වුණාට. ආයෙත් දවසක නම් අපි හම්බෙලා කතා කරමු. අනිවාර්යයෙන්.